හයි ගොඩ කාලෙකට පස්සේ ඔන්න අද හොස්ටල් එකේ හිටපු අවසානම දවස් ටික වීඩියෝ එකකින් අරගෙන එනවා. මුලින්ම ඔයගලන්ට සොරි කියන්න ඕනේ මේ කැමරා ඇන්ගල් එක ගැන. මේක අපේ සුපර් ජූනියර්ස්ලගේ රූම් එකක්. ඒගොල්ලන් ඉන්න දවස් දෙකක් විතර තිබුණ නිසා මම ඉතින් ඒ රූම් එකේ හිටියා. මේක තමයි ඉතින් රූම් එක. එදා මම විතරයි හිටියේ. මම තමයි තනියම අස් කරගත්තේ. රූම් එකේ කවුරුත් හිටපු නැති නිසා මම ඉතින් රූම් එකේම වැඩ කරන්න පටන් ගත්තා. මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ ෆයිනල් එක්සෑම් කරන්න. කාලෙන් කාලට මං අහන සින්දු ටිකක් තියෙනවා. ඉතින් ඔය දවස් ටිකේ මං අහහ සින්දු තමයි ඔය ඇහෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. මම හිටියේ ඉතින් ට්‍රින්කොමලි වල කියලා දන්නවනේ. මේ ඉතින් ඒ දවස්වල මම කාප බීපුවා. එතන ඉඩ්ලි තිබ්බා, ඉන්දියාප්ප තිබුණා, ඊට පස්සේ තෝසෙ තිබුණා. ඉතින් ඔය වගේ දේවල් තමයි අපි ඉතින් ඒ දවස්වල කෑවේ. දවස් දෙකකට පස්සේ සුපර් ජූනියර්ස්ලා ආවා. ඒ එක නඟ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඉතින් මේ තියෙන්නේ එයාව එයාගේ යාළුවෝ සර්ප්‍රයිස් කරපු විදිය. නෑ බෑ අර Sriwardana has acted in the first Sri Lankan Tamil. Wow! First Sri Lankan Tamil anthology film. මේ ඉන්නේත් මගේ ජුනියර් කෙනෙක්. එයාගේ නම ඩිවයින්ස්. එයා තමයි මට ඔය සර්ටිෆිකේට් එක ගෙනත් දෙන්නේ. ඒ වගේම ඔය සුකුරුත්තන් ගෙනත් දුන්නේත් එයා තමයි. දැන් නම් මතක නැහැ මේව මොනවද කියලා. හැබැයි ඉතින් එක්සෑම් එකට අදාළව මම ඉතින් ඔය මොන හරි කරන්න නැති සාමාන්‍යයෙන් ස්ටඩි ලීව් එකේ තමයි මම මොන හරි තියෙන දේවල් බලලා නෝට් එකක් හදාගෙන ඒ කාලය ඇතුළත පාඩම් කරලා තමයි එක්සෑම් කරන්නේ. ඉතින් ඒවට අදාළව වැඩ තමයි කරන්නේ. මේ විදිහට මම හිතන්නේ නෝට්ස් හදනවා. ඒ අතරතුරේ මම අපේ Wi-Fi එකෙන් ෆිල්ම්ස් හරි මොන හරි ඩවුන්ලෝඩ් කරනවා තමයි මේ. දෙසැම්බර් මාසයේ ට්‍රින්කෝ වලට හයියෙන් වහිනවා. මොකක්ද කියලා අහගන්න බැරි වුණා. හැබැයි ටැමිල් මොන හරි උත්සවයකට අදාළව තමයි යාලා මං හිතන්නේ මේ ඉටිපන්දම් පත්තු කරලා තියෙන්නේ. මම ඉතින් ඒකත් නිකමට වීඩියෝ කරා. ඊට පහුවෙන්ද තමයි මට මෙන්න මේක ලැබුණේ. මට ඒ වෙලාවේ නම කිව්වට දැන් මතක නෑ. හැබැයි මේක මාර රහයි. මොකක්ද දන්නේ නැහැ. හැබැයි මාර රහයි. වයිවයකට අදාළ තීසිස් එක බාර දෙන්න ගිය වෙලාවක මං ඉතින් මේ වීඩියෝ එක ගත්තා. ඉතින් පුදුම සතුටුයි ඉතින් මේක දකිද්දි. හයි අද තමයි හොස්ටල් එකේ ඉන්න අන්තිම දවස. තව පැයකින් විතර යනවා. කවුරුත් ළමයි නැහැ. ආය නෑ ඔක්කොම ඉවරයි. අද යනවා. ඔක්කොම ඉවරනාට සතුටුයි. ඒ වගේම ඉතින් ටිකයි තියෙනවා. ඉතින් ආය නැහැනේ මෙහෙම ස්ටඩි හෝල් එකේ ඉන්න වෙන්නේ නැහැ. පාඩම් කරන්න නැහැ. හොස්ටල් එකේ යාළුවොත් එක්ක hina වෙන්න වෙන්නේ නැහැ. කතා කරන්න වෙන්නේ නැහැ. ඒත් එක්ක වලකට කවුරුත් නැහැ. දැන් ඔක්කොම වගේ ගිහිල්ලා දැන් හරීම පොඩි ගානක් තමයි ළමයි ඉන්නේ. මම විතරයි දැනට ස්ටඩි හෝල් එකේ ඉන්නේ. මම මාව ගන්න එනකම් ෆිල්ම් එකක් බලනවා. අන්තිම දවසේ නෑ හොස්ටල් එකේ අන්තිම දවසේ අන්තිම පැය කාපයක් විතර වුණා ඉඳි ඊට පස්සේ යනවා. අවසාන වතාවට මං ඉතින් ස්ටඩි හෝල් එකේ වාඩි වෙලා ඉන්නවා. අනේ කට්ටිය අහලා තිබුණා දැන් ආයෙත් වීඩියෝස් කරන්න නැහැ නේද කියලා. එහෙම නෑ මම කරනවා. මම ගාව වීඩියෝස් තියෙනවා. ඒවා එඩිට් කරන්න ඕනේ. ඒවා එඩිට් කරලා දැන් ආයෙ සතියට එක ගානේ අනිවාර්යයෙන්ම පබ්ලිෂ් කරනවා. එහෙනම් subscribe කරලා තියන්න මගේ channel එක. මම දිගටම වීඩියෝස් දානවා. ගිහින් එන්න. bye.